මොකද පින්වතුනි එක්තරා දවසක භාග්‍යවතුන් වහන්සේ දෙවිවරු අහපු ප්‍රශ්නකට උත්තරයක් දෙනවා. දෙවිවරු අතර ප්‍රශ්නයක් ඇති වෙනවා පින්වතුනි. මේ දානයන් අතරේ මොකද්ද උතුම් දානය කියලා. මේ සමහර කියනවා පින්වතුනි ඉතින් ආහාර දානය තමයි උතුම්ම දානය. එහෙම මතයක් ලෝකේ තියෙනවා පින්වතුනි. ආහාර දානය තමයි උතුම් දානය කියලා. දෙක ඉතින් වැරද්දකුත් නැහැ. ඇයි කන්න හම්බුනේ නැත්තම් ඉන්න හිටින් දීප කියලා වැඩක් තියෙනවා. හබර කොලයක් යට හරි ඉන්න බැරියයි කන්න ටිකක් තියෙනවනේ. ගජතුරංග සහස්සං ගෝකුලම් භූමි දානං කනක රජත වස්ත්‍රං මේදිනින් සාගරන්තං උභය කුල පවිත්‍රං කෝටි කන්‍යා ප්‍රදානං නභවති සමතුල්‍යං අන්නදානං ප්‍රදානං. මේ ඍෂිවරු කියපුවා. ගජතුරංග සහස්සං ගෝකුලම් භූමි දානං. ගජ කියන්නේ අලි, තුරංග කියන්නේ අශ්වයෝ, ගෝකුලං ගව මහීෂාදිය 1000 පූජා කළත් ඒ කරන එකටත් වඩා කනක රජත වස්ත්‍රං රන් රිදී ආභරණ වස්ත්‍ර මේදිනින් සාගරන්තං සාගරයේ පරයල පූජා කළත් උභය කුල පවිත්‍රං කෝටි කන්‍යා ප්‍රදානං උභය කුල මව් පාර්ශවයෙන් සහ පිය පාර්ශවයෙන් දෙපැත්තෙන්ම පාරිශුද්ධ වෙච්ච කාන්තාව දන් දුන්නා. ඔබ බලන්න ඒ මොකද ඒ කියලා. බමුණෝ අදාගත්තා. දීපලෝ කියන්න නම් උභය කුල පවිත්‍ර කාන්තාවක් දෙන්න කියලා කිව්වම මොකද කරන්නේ? බන්දේ දික තියලා ගෙනත් දෙනවා ඒ කාලේ. ඒකයි කියන්නේ මේකද මේ විතරාගේ ශාසනය ගැන ඔබ හිතලා බලන්න. තමන්ගේ ඕනේ පාකම් ඉෂ්ට කරගන්න නැහැ පින්වතුනි කවදාවත් මේ භාග්‍යවතුන් වහන්සේගේ පිරිස. මේ ධර්මයේ පාවිච්චි කරලා. නභවති සමතුල්‍යං අන්නදානං ප්‍රදාන. ඔය ඔක්කොටම වඩා ආහාර දානය කියන එක ප්‍රධානයි කියලා කියනවා. ඉතින් ඔයගේ මති මතාන්තර තියෙනකොට පින්විතනේ දිව්‍ය ලෝකේ පිරිස අතර කතා වෙන මොකද්ද ඔය දාන අතර උතුම්ම දානේ? මේ රසයන් අතර උතුම්ම රසය මොකද්ද? මේ පිරිස කතා වෙනවා දිව්‍ය ලෝකේ. රතීන් අතර උතුම්ම රතිය මොකද්ද? ආදි වශයෙන් මෙහෙම කතා වෙද්දී පින්විතනේ අන්තිමට පිරිසට මේකට උත්තරයක් ගන්න බැරුව රක්‍රදෙය යෝජනා කරනවා. ඉතින් ආදී ඔක්කොම ඉතින් මොකටද මහන්සි වෙන්නේ අපි? කවුරු ඉන්නවද? මේ භාග්‍යවතුන් වහන්සේ ඉන්න මනුස්ස ලෝකේ ගිහිල්ලා මුණ ගැහෙමු. ඔන්න ආදී වශයෙන් පින්විතනේ ඇවිදලා භාග්‍යවතුන් වහන්සේගෙන් මේ විස්තරය අහද්දී ඒලා තමයි ඔබ අහලා පුරුදු ඒ ගාතාවක් තියෙන්නේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති සබ්බ රසං ධම්ම රසෝ ජිනාති සබ්බ රතින් ධම්ම රති ජිනාති තන්නක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති කියලා. ඒ වෙලාවේ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ ඔක විස්තර කරලා දෙනවා පින්වතුනි ඇයි සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන්නේ කියලා. මම ඔබට කියන්නම් ඒ කාරණා. ඔය පුදුම වෙයි පින්වතුනි. මේ මම කියන එකක් නෙමෙයි. සක්‍රදෙයියෝ කියන එකකුත් නෙමෙයි. මේ කියන්නේ මේක දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි දැකලා. අනාවරණ ඥාණයෙන් දැකලා. ඔබ මේවා දන්නේ නැතුව තමයි පින්වතුනි මේ මහ පිංකම් වලට සහසම්බන්ධ වෙන්නේ. තව එකක් තියෙනවා පින්වතුනි මේවා දැනෙන්නේ නැහැ. මොකද හේතුව පින්වතුනි අපිට
අල්ට්‍රා වයලට් කිරණයක්වත් දැනෙන්නේ නැති එකේ ඉතින් ඕව දැනෙන්නේ. කියන එක අපි අදහැව්වේ නැත්තම් ලෝක අමාරුවක වැටෙන්නේ පින්වතුනි. මොකද හේතුව අපිට දැනෙන ප්‍රමාණය බොහෝම සීමිතයි. බොහෝම පුංචි ප්‍රමාණයක් අපිට දැනෙන්නේ පින්වතුනි. අනාවරණ ඥානයට දැනන දේවල් කියලා කියන්නේ පින්වතුනි මහා සාගරය වගේ. පරිපූර්ණ සත්‍ය දැනෙනවා. ධර්ම දානයේ තියෙන උත්තරීතරත්වයේ දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ. මේ මනුස්ස තලයේ ඉඳලා භවග්‍රේට යනකම් භවග්‍රේ කිව්වහම එහෙනම් ගන්න ඕනේ මොකද්ද? නේව සංඥා නා සංඥා යදෙනට යනකම්. කොච්චර දුර ඇද්ද මේ? අහලා දාමුනේ. ඈ ඍෂි වාසිතේ සඳහන් වෙනවා පින්වතුනි මෙතන ඉඳලා චාතුම් මහරජිකේ තියෙන දුර නම් මනුස්ස ලෝකේ ඉඳලා දෙර්ණතල පටන් 42000ක් යොදුන් මත් පිහිටියා වූ චාතුම් මහරජිකේ. එතෙන් පටන් 240000ක් යොදුන් මත් පිහිටියා වූ තාවතින්සේ කියලා සඳහන්. එනම මේ චාතුම් මහරජිකේ තාවතින්සේට යනකම් මම දුර ඔන්න ඇත්තද බොරුද දන්නේ සඳහන් වෙනවා. කවුද ඉතින් මැන්නේ? කියලා තියෙනවා විශ්වාස කරලා ඉන්නවා මිසක්. හරි. එතන යනකම් තියෙනවා. එතකොට එනවා මෙතන ඉඳලා 42000ක්. 42000ක් තියෙනවා චාතුම් මහරජිකේට. එතන ඉඳලා 240000ක් තියෙනවා තාවතින්සේට. ඔය තියෙන පළවෙනි දිව්‍ය ලෝක දෙකනේ. මනුස්ස ලෝකෙට සම්බන්ධ දිව්‍ය ලෝක දෙක. අනිත් දිව්‍ය ලෝක මනුස්ස ලෝකයට සම්බන්ධවත් නැහැ පින්ගත. ඔය කියන දිව්‍ය ලෝක දෙක තමයි සක්‍ර දේවේන්ද්‍රයා ඉන්නේ. සක්‍ර දේවේන්ද්‍රයා තමයි මේ මනුස්ස ලෝකෙත් රැක බලා ගන්න පැවරීම් වෙලා තියෙන්නේ. භවග්‍රය කියලා කියන්නේ පින්වතුනි එතනින් එහාට තව කොච්චරක් තියෙනවද? තව දිව්‍ය ලෝකයක් තියෙනවා 6ක් පින්වතුනි. 4ක්. එතනින් එහාට රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා තව පින්වතුනි උඩට යන්න. එතනින් එහාට අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. ඔන්න එතනින් භවග්‍රය ඉවරයි. මේ පෘථිවි තලයේ ඉඳලා පින්වතුනි භවග්‍රය දක්වා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාව උරින් උර ගෑවෙන විදිහට වඩා ඉඳවලා හැතැම්මකට එක්කෙනෙක් නෙමෙයි උරින් උර ගෑවෙන විදිහට වඩා ඉඳවලා සර්වාකාරයෙන් ප්‍රණීත වූ මහත් දන් පවත්වලා ලබන පිනක් තියෙනවා. එහෙමත් නැත්නම් ඊටමත් සියුම් සලු පූජා කරලා අනේ ගොරහැඩි රෙදි නෙමෙයි බොහොම සියුම් සලු soft ඇඳුම් කියලා කියන්නේ අන්න ඒවා soft මට්ටමට ආපුවා අන්න ඒවා පූජා කළා ලබන යම් පිනක් තියෙනවා නම් ධර්ම දාණයෙන් සොලොස් කලාවෙන් එකක්ව වටින්නේ නැහැ කියලා. අදහන්නවත් බෑ නේද මේක? මේ මනුස්ස ලෝකේ ඉඳලා මම ආයි කියන්නම් ඔබට අදහන්න බැරි නිසා මේ කියන්නේ ඇත්තට. ඔබ කල්පනා කරලා බලන්න ඔබ පොර කන්නේ මොනවටද කියලා. දන්නේ නැද නිසා. මේ මනුස්ස තලයේ ඉඳලා භවග්‍රේ දක්වා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාව උරෙන් උර ගැටෙන විදියට වඩා ඉඳවලා සර්වාකාරයෙන් ප්‍රණීත වූ මහදම් වැටක් පවත්වලා ඒ වගේම සිනිඳු සලුපිලි පූජාවක් කළා. ආදි වශයෙන් ඔය කරන මේ මහා පූජාවන් ධර්ම දානමය පූජාවෙන්
සොළොස් කලාවෙන් එකක්වත් වටින්නේ නැහැ කියලා දේශනා කළා. ඒ කියන්නේ මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය පූජාව මේක වරිදියට වටහා ගන්න එපා. දැන් ගුරුවරු එහෙම ඇති. එතකොට දැන් කොලර එක එහෙම උස්ස ගන්න එපා. මේ මොකක් කියලාද? අපි ඉතින් ගුරුවරු අපි ඉතින් ධර්ම දාන්නේ දෙන්න අපිට හරි පිං කියලා. පරමාණු බෝම්බ හදපු එක්කෙනාගේ ගුරුවරයාට මොනවද තියෙන පින? මේ කතා කරන්නේ බෙන්ගදේ චතුරාර්ය සත්‍ය දේශනාව ගැන. මෙතන ධර්මයේ කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ නිවෙන්න පුළුවන් ධහම ගැන. චතුරාර්ය සත්‍ය දේශනාව, අනිච්ච දුක්ඛ අනාත්ම දේශනාව, පටිච්චසමුප්පාද දේශනාව ආදී කොට ඇති මේ විමුක්තිදායක දේශනාවක් තියෙනවා. අන්නේ දේශනාවෙන් ඒ දේශනාව කරන එකෙන් සොළොස් කලාවෙන් එකක්ව වටින්නේ නැහැ කියලා.